ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ Excel sheet එක අපි කොහොමද එකතුව බල හොයන්නේ කියන එකයි මෙතනදී කතා කරන්නේ. ඉතින් ඔන්න මම මෙතෙන්ටත් මැස් වලටත් ලකුණු ටිකක් දාන්නම් මේ ළමයිගේ. හරි. එතකොට එකතුව හොයන්න ක්‍රම ගොඩාක් තියෙනවා. මම මෙතනදී ඔයගලන්ට එක ක්‍රමයක් විතරක් කියන්නම්. එකතුව හොයද්දී sum කියන එක තමයි අපි දාන්නේ. sum කියන ආවට පස්සේ මෙතනින් tab key එක press කරන්න. press කරලා ඔයාට එකතුව හොයන්න තියෙන සෙල් ටික ඔක්කොම එකවර සිලෙක්ට් කරන්න. මේ දෙක සයන්ස් වල ලකුණුයි මැත්ස් වල ලකුණුයි මට එකතු කරන්න ඕනේ. එතකොට මෙතනින්දී අපි සෙල් රේන්ජ් එක තමයි සිලෙක්ට් කරලා ගන්න. ඉතින් මොකද කරන්නේ? එන්ටර් කරනවා. මෙතන ක්‍රම ගොඩාක් තියෙනවා. මම කියලා දෙන්නේ එක ක්‍රමයයි. මේ ක්‍රමයට ඔයාලා හැමෝම පුරුදු වෙන මේක තමයි ලේසිම ක්‍රමය. ඉතින් ඔන්න මම පළවෙනි එක ක්ලික් කරනවා. හැම සෙල් එකකින් සෙල් එකටම මට මේ ෆෝමියුලා එක දාන්න අවශ්‍යතාවයක් නැහැ. එකක් දාලා මෙන්න මේ වගේ චූටි ඩොට් එකක් ඔයාලට පේනවද? මෙන්න මේ ඇන්කර් පොයින්ට් එක ළඟට එද්දි මගේ කර්සර් එකේ හැඩය වෙනස් වුණා. ක්‍රොස් කතිර ලකුණක් ආවා. මෙතනින් මට පහළට ඇදගෙන යන්න තියෙන්නේ. එතකොට තමයි ඔන්න මෙතන මට එකතුව හොයා ගන්න පුළුවන්. ඉතින් මේ බලන්න සමානයි සම. ස්තුතියි.